ඔයාලට ගොඩක් උදව්වක් වෙයි කියලා මම හිතනවා. ඒ හින්දා අපි වැඩිපුර කතා කරනවා generative AI large language model ගැන මෙතනින් ඉදිරියට. ඒ වගේම මම කතා කරා ඔයාලගේ ප්‍රොජෙක්ට් එක ගැන. ප්‍රොජෙක්ට් එක ගැනත් ඔයගොල්ලෝ දැන් හිතන්න පටන් ගන්න. ඔයාලා කණ්ඩායම් විදිහට කම්පියුටර් සොසයිටි එකෙන් ඕගනයිස් කරන්න පුළුවන් නම් ඔයාලා කණ්ඩායම් විදිහට බෙදිලා ඒ විදිහට ප්‍රොජෙක්ට් එකක් තෝරාගෙන මොනවා හරි ඒ ප්ලෑන් එකකට එන්න කොහොමද ඒ ප්‍රොජෙක්ට් රික්වයර්මන්ට් එක සම්පූර්ණ කරන්න කියලා. එතකොට ඔයාලට පුළුවන් කලින්ම පටන් අරගෙන අපි මම ආපහු ඊයේ කතා කරේ මම ටිකක් පොඩි කාලයකදී මම විස්තර කළා ප්‍රොජෙක්ට් එකක තියෙන බලාපොරොත්තුව කොහොමද අපි ප්‍රොබ්ලම් සෝල්විං නැත්නම් ගැටලු විසඳීම සඳහා මැෂින් ලර්නින් AI data science පාවිච්චි කරන්න කියන එක. අපි තවත් එක ඉදිරියට කතා කරමු. මම එතනදි ගත්තේ ඔයාලට පොඩි අදහසක් ඔයාලගේ ඔළුවට දාන්න මේ ප්‍රොජෙක්ට් එකට හිතන්න පටන් ගන්න ඕන කියන එක. හරි. ඊට පස්සේ generative AI applications අපි කතා කරා මේ ඊට අදාළව මොනවද ඔයාලට හිතන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකට වෙන්න පුළුවන් ඔයාලා අනාගතයේදී පාවිච්චි කරන දෙයක් වෙන්න පුළුවන් මොන වගේ දේවල් වලටද generative AI පාවිච්චි කරන්නේ natural language processing අපේ සාමාන්‍ය දිනදා භාවිතයේ කරන භාෂාව සම්බන්ධ දේවල් වලට computer vision රූප සම්බන්ධයෙන් අපි images හරි videos හරි analyze කරන දේවල් audio සම්බන්ධයෙන් and multimodal task ඒ කියන්නේ ඔයාලා පින්තූරයක් දුන්නහම ඒක ඩිස්ක්‍රයිබ් කරන එක ඩිස්ක්‍රිප්ෂන් එකක් දුන්නහම පින්තූරයක් ජෙනරේට් කරන එක ඒ වගේම පින්තූරයකුත් ඩිස්ක්‍රිප්ෂන් එකකුත් දෙකම දීලා ප්‍රශ්න අහලා උත්තර ගන්න එක වගේ විවිධ මල්ටි මොඩල් කියන එක දැන් ඔයාලට විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ මල්ටි මොඩල් කියන්නේ මේ මොඩල් එක පාවිච්චි කරන්න පුළුවන් ටෙක්ස්ට් data වගේම image data දෙකම process කරන්නත් දෙකෙන්ම උත්තර දෙන්නත් ඒ වගේ models දැනට ඔයාලට ChatGPT වලින් උත් access කරන්න පුළුවන් ඔයාලට image එකක් දීලා එකකින් ප්‍රශ්න අහන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලට යම්කිසි text එකක් දීලා image එකක් generate කරන්න කියන්න පුළුවන් ඒ වගේ models දැන් ගොඩක් භාවිතයට ගන්නවා ඒවා දැන් ගොඩක් බහුලයි එතකොට මේ විදිහේ application ගැන ඔයාලා වැඩියෙන් දැනුවත් වෙන්න ඔයාලට ඕනේ තරම් resources තියෙනවා දැන් ඔයාලා YouTube තියෙනවා LinkedIn මම වෙනම වෙලාවක පොඩි වෙලාවක් කරා විස්තර කරන්න LinkedIn වගේ ප්‍රොෆෙෂනල් නෙට්වර්ක් එකක් ඔයාලා පාවිච්චි කරනවා නම් මම රෙකමන්ඩ් කරනවා ඔයාලා A level students ලා නිසා දැන් පාවිච්චි කරන්න පටන් ගන්න අනිත් social media වලට වැඩිය ඔයාලගේ ඉස්සරහා ජීවිතේ ඔයාලගේ career එක develop කරන්න ඔයාලගේ professional journey එකට ගොඩක් වැදගත් වෙයි. එතකොට ඒ වගේ වෙබ්සයිට්ස් වල social media professional social media වල ගොඩක් articles share වෙනවා ගොඩක් දැනුම ෂෙයා වෙනවා. එතකොට ඒ වගේ දේවල් වලදී ඔයාලා මේ හා සම්බන්ධ දේවල් කියවන්න. එතකොට කියවලා ඒ වීඩියෝස් වලින් දැනුම අරගෙන ඔයාලා දැනුවත් වෙන්න මොනවද මේ generative AI නැත්නම් මේ machine learning AI කියන concepts apply වෙන්නේ විවිධ ආකාරයේ ගැටලු විසඳන්න විවිධ ආකාරයේ නව නිෂ්පාදනය කරන්න කොහොමද ඒවා පාවිච්චි වෙන්නේ කියලා. එතකොට මේ හතරෙන් අපි නිරූපණය කරන්නේ පාවිච්චි කරන්න පුළුවන් areas හතරක් මොන වගේ applications වලටද කියලා. ඒත් ඔයාලා තවත් ඒ practically පාවිච්චි වෙන විදිය දැනගත්තාම ඔයාලට අලුතෙන් දෙයක් ඉගෙන ගන්න, අලුතෙන් දෙයක් try කරන්න අදහස් එන්න පුළුවන්. ඒ නිසා ඒක මම ඔයාලව encourage කරනවා. ඒක එහෙම try කරලා බලන්න කියලා. ඒ blog post, YouTube, social media, professional LinkedIn වගේ social media. හරි. ඊට පස්සේ අපි කතා කළා foundation models ගැන. ඊට පස්සේ මම එක්සාම්පල් සරල උදාහරණ කීපයක් කරා මොනවද ලැන්ග්වේජ් මොඩල් පාවිච්චි කරලා කරන්න පුළුවන් පළවෙනි එක ඊමේල් එකක් ජෙනරේට් කරන එක දෙවෙනි එක ඔයාලට ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන් මේක නම් මම හිතනවා ගොඩක් දෙනෙක් ඕගොල්ලෝ දැනටමත් කරලා තියෙනවා කියලා ඉමේජ් ජෙනරේට් කරන එක වීඩියෝ ජෙනරේට් කරන එක හින්දා අමුතුවෙන් ඒක ඉන්ට්‍රොඩියුස් කරන්න අවශ්‍යතාවයක් නැහැ අන්තිමට අපි කතා කරේ large language model එකක් කියන්නේ මොකක්ද ඇයි ඒක large language model එකක් කියන්නේ කියලා ඔයාලට ටිකක් වැඩිදුර දැනුමක් අරගන්න ඒක නැත්තව කියවලා බලන්න. හොඳයි. තව විශේෂ